අද ඔබ සූදානම් වෙන්නේ තවත් එක ඉතිහාස කතාවක් අහන්න නෙමෙයි. ඒ නිසා ඔබේ මනස නිදහස් වෙලාවක විතරක් මේ වීඩියෝ එක බලන්න. අද ඔබ සූදානම් වෙන්නේ වසර දහස් ගණනකට එහා අතීතයකට ගිහින් ඒ ඉතිහාසයේ ජීවත් වෙන්න. ඒ අත්දැකීම සජීවීව අත්විඳින්න. මේක නිකන් වීඩියෝ එකක් නෙමෙයි. මේක ඔබේ මනස සහ ආත්මය හරහා කරන ගැඹුරු කාලතරණයක්. ඒ නිසා මේ අත්දැකීම උපරිමයෙන් විඳින්න නම් ලෝකයෙන් මොහොතකට වෙන් වෙන්න. ඔබේ ෆෝන් එක පැත්තකින් තියන්න. ඒ වෙනුවට පුළුවන් නම් හෙඩ්ෆෝන්ස් පාවිච්චි කරන්න වීඩියෝ එක අහන්න. කාගෙන්වත් බාධාවක් නොවන නිහඬ තැනක සුවපහසු ලෙස වාඩි වෙන්න. ඔබේ යටිසිතේ සැඟවුණු ඒ අසීමිත ශක්තිය අවදි කරන්න. අපි දැන් කාලදොරටුව විවෘත කරනවා. තත්පර 5කින් ඔබේ ලෝකය වෙනස් වෙන්න නියමිතයි. 5 4 3 2 1 හරි. ඔබේ දැස් සෙමින් පියාගන්න. ඉතාමත් සුව පහසු ලෙස වාඩි වෙන්න. නැත්නම් ඇඳක හාන්සි වෙන්න. ඔබේ සිරුරේ බර සම්පූර්ණයෙන්ම ඔබ සිටින පුටුවට වෙන්න. දැන් ඉතා ගැඹුරු හුස්මක් ගන්න. එය සෙමින් ඉතාමත් සෙමින් පිට කරන්න. නැවතත් ගැඹුරු හුස්මක් ගන්න. හුස්ම පිට කරන විට ඔබේ සිරුරේ ඇති සියලුම වෙහෙස, සියලුම ආතතිය සුළඟට මුදා හරින්න. දැන් ඔබේ පාද ලිහිල් වෙනවා. ඔබේ දෑත් ලිහිල් වෙනවා. ඔබේ මනස සම්පූර්ණයෙන්ම නිදහස්. මගේ කටහඬට පමණක් සවන් දෙන්න. ඔබේ වටේ ඇති වෙනත් ශබ්ද ඇසෙන විට ඒවා ඔබව තවත් ගැඹුරු සාමකාමී නිහඬියාවකට රැගෙන යනවා. ඔබ දැන් සම්පූර්ණයෙන්ම සැහැල්ලු. දැන් ඔබ දිරියේ ටිකෙන් ටික ඒ විශාල කාල දොරටුව මැවෙනවා. ඔබ ඒ දොරටුව විවෘත කර ඉදිරියට පියවර තබන්න. ඉස්සරහටම යන්න. දැන් දීප්තිමත් රන්වන් පැහැති ආලෝකයක් හිමීට ඔබේ දෙසට පාවෙලා ඇවිල්ලා ඔබ වෙලා ගන්නවා. දැන් ඔබේ මනසින් දකින්න. ඔබ වර්තමානයෙන් මිදිලා කාලය හරහා පාවෙලා යනවා. වර්ෂ 2000 1800 1500 මේ විදිහට සෙමින් ඔබ අතීතයට පාවෙලා යනවා. දැන් ඔබ සිටින්නේ වර්ෂ 1260 දී. ඔබ දැන් සිටින්නේ ලෝකයේ තිබුණු දැවැන්තම ගොඩබිම් අධිරාජ්‍ය වන මොංගෝලියානු අධිරාජ්‍යයේ. මධ්‍යම ආසියාවේ නිමක් නැති දැවැන්ත තෘණ භූමියක. ඒ වියලි ශීතල සුළඟ ඔබේ මුහුණේ වදිනවා. ඔබට දැනෙනවාද? ඒ සුළඟට අශ්වයන්ගේ දහදිය සුවඳත් දුරින් දවන ගිනි මැලවල දුම් සුවඳත් මිශ්‍ර වී තිබෙනවා. ඒ සුවඳ ඔබේ නහයට දැනෙනව නේද? ඔබ දැන් සම්පූර්ණයෙන්ම මේ මොහොතේ ජීවත් වෙනවා. ඔහොම ටිකක් ඉදිරියට ඇවිදගෙන යන්න. ඇවිදිනකොට ඔබේ දෙපායට දැනෙන තනකොළ තියෙන පොළව ගැන අවධානය යොමු කරන්න. නිමක් නැති කොළපාට තෘණ භූමිය සිතිජතෙක් විහිදී තිබෙනවා. ඔබට ඉහළින් තියෙන්නේ අතිශය ගැඹුරු නිල් පැහැති අහසක්. බලන්න ඒ දිහා කොච්චර නිල් පාටද කියලා. තනකොළ අතරින් හමායන සීතල සුළඟ ඔබේ කම්මුල් ස්පර්ශ කරනවා. ඒ සුළඟේ අශ්වයන්ගේ හඬත් දුරින් ඇසෙන මොංගෝලියානු ගීතිකාවල නාදයත් මිශ්‍ර වී තිබෙනවා. ඔබේ හුස්ම ඒ සුළඟේ රිද්මයට හැඩගැසෙනවා. අන්න බලන්න, ඈතින් දූවිලි බලාකුළක් මේ පැත්තට පාවෙලා යනවා. අශ්ව කුර ගැටෙන හඬ ඩක් ඩක් ඩක්
ඒ හඬ ඔබේ හදවතේ ගැස්ම සමග එකම රිද්මයකට ගැහෙනව දැන් ඔබට දැනෙනවා. දූවිලි මැකිලා යද්දී අශ්වයා පිටේ සිටින අසරුවා ඔබට දැන් ටිකෙන් ටික පේන්න ගන්නවා. ඇය කුතුලුන් මොංගෝලියානු කුමරිය. ඇගේ දැස් දෙස බලන්න. ඒ දැස් වල කිසිම බියක් නැහැ. ඇත්තේ අසීමිත විශ්වාසයක් පමණයි. ඇය ඔබ ළඟ නතර වී ඇගේ ගාම්භීර කටහඬින් මෙහෙම කියනවා. මම කුතුලුන් මහා ජෙන්ගිස් ખાන්ගේ ලේ උරුමේ මගේ නහරවල දුවනවා. මගේ පියා කයිදු ખાන් මට සහෝදරයින් 14 දෙනෙක් ඉන්නවා. හැමෝම හිටියේ අනෙක් මොංගෝලියානු කුමාරිකාවන් වගේ මමත් අනුන්ට යටත් වෙලා ජීවත් වේවි කියලා. ඒත් වයස 10 වෙද්දී මම පිරිමින්ට වඩා වේගයෙන් අශ්වය පැද්දා. වයස 12 වෙද්දී ලොකු මිනිස්සුන්ව මල්ලව පොරෙන් බිම දැම්මා. මම හුස්ම ගත්තේ රණශූරයක් විදිහට. ඇය දැස් පටු කර ඔබ දෙස බලනවා. අද මගේ විවාහය තීරණය කරන සටන. මාව පරද්දන කෙනෙක්ට විතරයි මාව විවාහ කරගන්න පුළුවන්. පෙරදුනොත් ඔවුන් මට අශ්වයන් 10ක් දෙන්න ඕන. ඒක මම මගේ පියාණන් සමග ඇති කරගත් ගිවිසුමක්. මම මගේ විවාහය වෙනුවෙන් කැමති වීමට අවශ්‍ය නම් ඔබත් පැමිණෙන්න මාත් එක්ක මේ සටන නරඹන්න. ඔබ දැන් කුතුලුන් එක්ක හිමීට ඉස්සරහට ඇවිදගෙන යන්න. ඉස්සරහට තියෙන විශාල ගල් පඩිපෙළ ඔබට පේනවද? ඒ පඩිපෙළ දිගේ දැන් පල්ලෙහාට පහයි. එතනින් ඇතුළට යන්න. ඔබ දැන් ඇතුල් වන්නේ දැවැන්ත මල්ලව පොර පිටියකට. ඔබට පේනවද මේ මහා සෙනග? දහස් ගණනක් මිනිස්සුන්ගේ රස්නය, ඔවුන්ගේ හුස්ම ගන්න හඬ ඔබට ඇසෙනවා. ඔබට දැනෙනවා. මුළු පිටියම එකම ජයഘോഷාවක්. කුතුලුන් කුතුලුන්. ඔබත් ඒ ජයഘോഷාවට එක් වෙන්න. ඔබේ මනසින් උපරිම ශබ්දයෙන් කෑගසන්න. ඇයට ශක්තිය දෙන්න. දැන් තරඟේ පටන් ගන්න යන්නේ. මුළු මල්ලව පොර පිටියම ඉතාමත් නිහඬයි. පළමු අභියෝග කරුවා තප්පර ගණනයි. කුතුලුන් ඔහුව බිමටම ඇද දමනවා. තවත් කෙනෙක්. සියල්ලම පරාජිතයි. ඇය සතුව දැන් අශ්වයන් 10,000කට වඩා ඉන්නවා. ඊළඟට එන්නේ විශාල යෝධයෙක් වගේ තරුණයෙක්. ඔහු දුර රටකින් ආපු කිසිදාක කාටවත් පරාජය නොවුණු අති දක්ෂ රණශූරයෙක්. ඔහු අශ්වය 100ක් ඔට්ටු අල්ලනවා. පිටියේ ඉන්න හැමෝගෙම මුහුණු අඳුර වෙනවා. කයිදු ખાන් පවා බියෙන් වෙවුලනවා. ඔබටත් දැන් දැනෙනව නේද ඒ බිය? ඔබේ මිතුරිය මේ යෝධයාටින් අද මිය යාවිද? ඔහු ඉදිරියේ කුතුලුන් ඉතා කුඩායි. නමුත් ඇගේ මනස කෙතරම් සංසුන් වෙයි ඔබට දැනෙනවා. ඇය කබාය ගලවා දමා සටනට සූදානම් වෙනවා. දැන් තරඟය ආරම්භ වුණා. යෝධයා වේගයෙන් ඇය දෙසට පනිනවා. ඔහු ඇයව ග්‍රහණය කරගන්නවා. මුළු කඳවුරම හුස්ම අල්ලාගෙන බලා සිටිනවා. ඒ මාරාන්තික නිහඬතාවය ඔබටත් දැනෙනවා. එක්වරම විදුලි කෙටීමක් වගේ කුතුලුන් පහත් වී වේගයෙන් කරකැවී යෝධයාගේම බර ඔහුට විරුද්ධව යොදා ගන්නවා. යෝධයා බිම. ඒ දැවැන්ත සිරුර බිම වැටෙනවත් සමග ඇති වූ කම්පනය ඔබේ දෙපතුලටම දැනුණා නේද?
දූවිල්ලෙන් මුළු පිටියම වැහෙනවා. අහස ගුගුරවන තරමේ ජයഘോഷාවක්. බලන්න, ලෝකය ඇයට පැන වූ සීමාවන් ඇය බිමටම සමතලා කර දැමූ ආකාරය. ඒ නිදහසේ ඒ අභිමානයේ හැඟීම දැන් ඔබේ මනසටත් ඇතුළු වෙනවා. හරියටම ඔබත් ඒ ජයග්‍රහණය ලැබුවා වගේ. ඇය දෙන්න කුතුලුන් සමග ජය පැන් බොන්න දැන් ඇය ඔබට ආරාධනා කරනවා. ඊළඟට ඔබ යන්නේ කුතුලුන් සමග යුද්ධ පිටියකට. දැන් ඔබ ඉන්නේ ඈත් සමග මහා ශ්‍රේෂ්ඨ කාන්වරයෙකු වන කුබ්ලායි ખાන්ගේ හමුදාවට එරෙහිව පතන් වදින පිහිසුණු යුද්ධ පිටියක. මීට පෙර කිසිදා ඔබ බිඳ නොමැති ඒ යුද්ධ පිටියක අත්දැකීම දැන් ඔබ මනසින් අත්විඳින්නේ. ඒ බිය, ත්‍රාසය, එඩිතරකම ඔබේ හදවතටම දැනෙනවා. ඔබේ හදවත වේගයෙන් ගැහෙන්න ගන්නවා. ලේ සුවඳ, කඩු එකිනෙක ගැටෙන හඬ, ඊතල වාතය හරහා ඇදී යන ශබ්දය ඔබ රැසෙනවා. කුතුලුන් රණශූරයන් 100ක් සමග සතුරු අනදෙන මධ්‍යස්ථානයේ පිටුපසින් කඩා පනිනවා. ඔබත් ඔවුන්ට එකතු වෙන්න. ඇගේ යුද්ධ ഘോഷාව අවසන්. එය ඔබේ ඇතමිතුළු දක්වා බිනිවිද යනවා. ඇය සතුරන් මැදින් අශ්වයා පදවන්නේ ඊතලයක් වගේ. යුද්ධ පිටියේදී කුතුලුන් කියන්නේ තනිකරම යක්ෂණයක්. ඇයටම ආවේනික වුණු පිහිසුණු සටන් ක්‍රමයක් ඇයට තියෙන්නේ. ඔබ ඉන්නේ කුතුලුන් පිටපසින්. ඇගේ යුද්ධ ഘോഷාව අසන්න. ඒ යක්ෂණියකගේ හඬක් වගේ ඔබේ ඇටමිදුළු දක්වා බිනිවිද යනවා. එක්වරම ඈතින් ඉදිරියෙන් සිටින ඔබේ හමුදාවේ ඉදිරි පෙළ සතුරු උගුලකට අසු වෙනවා. ඔබේ සෙබළුන් මැරුම් කනවා. නමුත් කුතුලුන් පස්සට යන්නේ නැහැ. ඇය අසරුවන් 2000ක් අරගෙන කෙලින්ම මරණය මැදට කඩා පනිනවා. කුතුලුන්ගේ සෙබළු ප්‍රීතියෙන් කෑ ගහනවා. මේ අතරේ එක්වරම ඔබට පේනවා යුද්ධය යන අතරේ අශ්වයා පිටින් වේගයෙන් යන කුතුලුන් කෙලින්ම යන්නේ සතුරන්ගේ හමුදා නායකයා ගාවට. හොඳින් මනසින් මවන්න ඒ බිහිසුණු ඇඟ කිලිපොලා යන දර්ශනය. ඔබ දැන් ඉන්නේ බියෙන් ගල් ගැහිලා. ඇය අශ්වයා පිටින්ම හමුදා නායකයව ඔහුගේ සන්නාහයෙන් අල්ලලා ඔහුව උස්සගෙන තමන්ගේ පැත්තට එනවා. තමන්ගේ ඇස් ඉස්සරහම නායකයව කාන්තාවක් උස්සගෙන යද්දී අතුරු හමුදාවට කරකියා ගන්න දෙයක් නැතිව යනවා. ඔවුන් පලා යනවා. ඔබ ඔබේ ඇස් දෙකටම දැන් දකිනවා. හොඳින් මනසින් මවන්න දකින්න මේ සිද්ධිය. කුතුලුන්ගේ ඒ පරාජය කළ නොහැකි ධෛර්යය දැන් ඔබේම ධෛර්යයක් බවට පත්වෙමින් තිබෙනවා. මොකද ඇය ඔබේ මිතුරිය. ඔබත් දැන් ඇගේ සේනාවේ සෙබළෙක්. දැන් මේ සියලු ශබ්ද ක්‍රමයෙන් මැකී යනවා. යුද්ධ ഘോഷාව මැකී යනවා. යුද්ධ අවසానයි. කුතුලුන් ප්‍රමුඛ ඔබේ සේනාව යුද්ධය ජයගත්තා. දැන් ඔබ කුතුලුන් සමග ඇගේ මාලිගාවට යනවා. මනසෙන් මවන්න ඇගේ මාලිගාව. සෙබළුන් එහා මෙහා යනවා මනසෙන් මවන්න. ඔවුන් දැන් ඔන්න කුතුලුන්ට සහ
ඔබට ඔළුව නවලා ගරු කරනවා. එතනින් තව ටිකක් ඔහොම ඉදිරියට යන්න. දැන් ඔබ කුතුළුන් එක්ක ඉතාමත් නිහඬ අඳුරු රාජ්‍ය සභා කුටියක් ඇතුළට යනවා. කුටිය ඇතුලේ අතරින් පතර දැල්වෙන ඒ මලානික පහන් ආලෝක දැන් ඔබට පේනව නේද? ඇගේ පියා කයිදුකාන් මරණාසන්නව ලෙඩ ඇඳේ. ඔහුට අවශ්‍යයි තමන්ගේ පුතුන් 14 දෙනාවම පසකට දමා මේ ශ්‍රේෂ්ඨ දියණියව මීළඟ පාලකයා කරන්න. මුළු අධිරාජ්‍යයම කිරුළ ඇගේ පාමුල. නමුත් ඇය ඇගේ පියා දෙස බලා කඳුළු සලනවා. නැහැ පියාණෙනි, මම කිරුළ ගත්තොත් සහෝදරයන් අතර ලේ වැකෙන සිවිල් යුද්ධයක් ඇති වේවි. මට බලයට වඩා මගේ පවුල වටිනවා. ලෝකෙම ජයගත් ඒ අකඩ ගැහැණිය පවුලේ සමගිය වෙනුවෙන් තමන්ට හිමිවීමට තිබූ ඒ මහා අධිරාජ්‍ය අත්හරිනවා. ඇය ඒ වෙනුවට ඇගේ යටතේ සිටි සාමාන්‍ය සෙබළෙකුව විවාහ කරගන්නවා. ඇය සැබෑ නායිකාවක් වන්නේ කිරුළක් පැළඳගෙන නෙමෙයි, තමන්ගේම අභිමානය තුළින් බව දැන් ඔබේ යටසිතට තදින් කාවදිනවා. දැන් ඒ සියලු දසුන් සෙමින් සෙමින් දිය වී යනවා. අතීතය සෙමින් මැකී යනවා. නමුත් කුතුළුන්ගේ අසීමිත ධෛර්යය කිසිවෙකුගෙන් අවසර නොගෙන තමාට අවශ්‍ය තමාගේ ඉරණම තමාම ලියා ගැනීමේ ඒ අසමසම ශක්තිය දීප්තිමත් ආලෝකයක් වගේ දැන් ඔබේ හදවත තුළ දැල්වෙනවා. ලෝකය ඔබට කුමක් කීවත් ඔබ මායාකාරයක්, නොහැකියාවකින් පෙළෙන්නේ, ඔබ හැම දෙයින්ම අසමත් කීවත් ඔබ ඔබම වීමට ඒ සඳහා ඔබට අවශ්‍ය එකම අවසරය ඔබේම අවසරය පමණයි කියන සදාතනික සත්‍යය දැන් ඔබේ යටිසිතේ ගැඹුරේම සදහටම තැන්පත් වුණා. මම දැන් 1 සිට 3 දක්වා ගණන් කරනවා. පෙර කිසිදා නොතිබූ අලුත් දැඩි ආත්ම ශක්තියකින් විශ්වාසයකින් ඔබ අවදි වෙනවා. 1. සෙමින් ගැඹුරු හුස්මක් ගන්න. ඔබේ සිරුරට නැවතත් පනයනවා ඔබට දැනෙනවා. 2. ඔබේ අත්පාවල ඇඟිලි සෙමින් සැලවෙනවා. අවට පරිසරයේ ශබ්ද ඔබට නැවතත් ඇසෙනවා. ඒ අභිමානය ඔබේ පපුව පුරා පිරিলা. 3. දැන් ඔබේ දැස් දෙමෙන් විවෘත කරන්න. සම්පූර්ණයෙන්ම අවදි වන්න. ඔබ දැන් නව ශක්තියකින් කුතුළුන්ගේ නොසලන ධෛර්යයෙන් පිරී ගිය අලුත් මිනිසෙක්. මේ මොහොතේ සිට ඔබේ ගමන අලුතින්ම ආරම්භ කරන්න. කාටවත් යටත් නොවී තමන්ගේ ඉරණම තමන්ම ලියාගත්තු මේ අකඩ කුමරියගේ කතාව ඔබට කොහොමද දැනුනේ? ඇගේ මලපොර හැකියාවද නැත්නම් යුද්ධ පිටියේ දක්ෂතාවයද ඔබ වඩාත්ම පුදුම කළේ? ඉතින් මේ කාලතරණ අත්දැකීම ඇතුලේ ඔබට දැනුණු හැඟීම මොකක්ද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මම ඒ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ලබන සතියේත් මේ වෙලාවට ඔබේ මනසින් අතීතයට කාලතරණය කරලා ඉතිහාසයේ ඒ සැබෑ අත්දැකීම් සජීවීව විඳින්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අමතක කරන්න එපා මේ අතීතයට කාලතරණය කරන
ඔබේ එකම කාල දොරටුව GN Turn Up. ලබන සතියේත් අලුත් මානයකින් හමුවෙමු. එතෙක් ඔබ තුළින්ම ඔබේ ශක්තිය සොයාගන්නා සුබ සතියක්. ඔබට ජය.